ඔගුල් අදත්තිකදලයින්න ටැකමයින් සනලක තවත් අලුත් වීඩියක් එක්ක ඉතින් කාලකට පස්ස පොඩි බ්‍රේක්කින් පස්සේ අලුත් වීඩියට කරන්න බලාපොරොත්තුව හිටිය තික පරණිඩිය තම මේ මේකෙන් පසතාව වීඩියෝ කීපයක් එලියට එන්න තියෙනවා අපි ටිකත් හිමිට කරගෙනයම ඉතින් අත වීඩියකෙ ම කතා කරන බලාපොරොත්වන ඩස් ගැන මේ ඩස් කියන වචන සමහරට ඔගොල්ල හලත් ඇති සමහට හර නැතිවෙන්නත් පුළුවන් නමුත් අපි අපේ සාමාන්‍ය ජීවිතයේද අපි එදිනදා ජීවිතයේද අපි ඩස් ඇතරම ගොඩක් කලාට යස් කරනවා යන තන ගොල වෙබ්සයිට් කරන කියලා මේ වෙබ්සයිට් කරන හැම වෙලාගම ගොල ඩස් කින් කන්සෙප්ට යස් කරන ඒවගේ ම ෆස්බුක් ඒවගේ දවලට ලොග් න කොට ගොල ෝශල් මඩිය යස් කරනට ඔගොල මේ ඩස් කියන්ද යස් කරන තින් අද විඩි අපි කතා කර මොකක්ද මේ ඩස් කියන්නේ අපි කොහොම දෙක යස් කරන්නේ එක මොනටද භාවිතා වෙන්නේ මොකක්ද මේ කන්සෙප්ට එකෙන් වෙන්න කියලා අපි පැදිලිවද ඕන කෙනට තේරම දිට මේ විඩියෙන් කතා කරම DNS DNS කියන හැදිල තියෙන්නේ ඩෝමේන් නේම් සිස්ටම් කියන වචන කෙටි කරලා යන DNS ඉතම DNS කියන හැදිලතිය මොකක්ද මේ ඩෝමේන් නේම් සිස්ටම් කියලා කියන්න මේ කොහොමද යුස්සෙන්නේ ඇත්තරම මේ ඩෝමේන් නේම් සිස්ටම් කියන ගැන පැහදිලි කරන්න කලින් මං මේක පැහදිලි කරන්න කොහොම මේ අපේ දෙනා ජීවිතයේදී අප වෙබ්සයිට්වලට යනකොට මං අර්කවගේ සෝශල් මඩිය යස් කරනකොට අපි මේක යස් කරන්න කොහොමද කියලා හරි අපිතමු ඔයාගේ ස්මර්ට ෆෝන් හරි වගේ ලැප්ටොප්පෙන් හරි වා යනවා www.google.com කියලා Google සර්ච් එන්ජිනියර් මොහරි සර්ච් කරන්න මෙතද ම කිවන ගොල වෙබ්සයිට ටනකොට ගොල DNS යස් කරන කියලා ම එක යුසන කොමද කියලා මුලිම පැදිලි කරන්න DNS කියලා කියන්න මෙහමය දැන් DNS කියලා කියන්න අපි සාමාන්‍ය භාවිතද කියෙන මේක නිකන් හරියට වෙබ්සයිට්ට තියෙන ෆෝන් ඩිරෙක්් එකක් වගේ කියලා මොද ෆෝන් ඩිරෙක්් එකින් අපි කරන්නේ එනගේ නමට අදාළව හොයලා යාගේ ෆෝන් නම්බ එක අපි වාගන්නකින් සාමාන්‍ය ෆෝන් ඩිරෙක්් එකින් කරන්න ඉති මේ DNSුත් පොඩ්ඩක් ඒ වගේ තමයි පැදිලි කරන්න මොකක් දෙකින් වෙන්න කියලා තරම ඔය ඔගොල් මගේ IPඩස් සිංහලෙන් කෙන වීඩියෝ කලින් බලල තියෙනවාන එකදිම කතා කර මේ ඩිවයිස ඉන්ටනෙට් කර කමිනිකේට් කරන්නේ IPඩසස් වලින් එකන්නේ රියල් හියමන් ලැංවේජ්ගෙන්න්න මේ IPඩ සරහ තම අඳුරගන්න ැන මේ ඩිවයිස IPඩස් මේක මේ ඩිවයිස IPඩස් මේක අන්න ඉදිර තමා මේ IPඩසලින් තම මේ ඩිවයිස එකනකට අඳුරගන්න ඉතින් ඒ වගේම වෙබ්සයිටස් යුනික්නි අඳුරගන්න ඩෝමන් නේම් සට කියන්න අපි දන්න වෙබ්සයිට් එක තින ඩෝමන් නේම් කෙක www.google.com කියන්නේ එක ඩොමන් නේම් එක ඉතින් මේ ඩොමන් නේම් එක යුනිකලි අඳුරගන්න IP අඩ්‍රස එකක් තිර නැත්තං වෙබ්සයිට් එකට බෑ යුනිකලි ඉන්ටනෙට් එක ඉන්න මේ වෙබ්සයිට් යුනිකලි මෙන්න මේ වෙබ්සයිට් එක කියලා කියන්න යස් කරන්න IP අඩ්‍රස එක කොට ඒ ඩොමන් එක IP අඩ්‍රස එක තවත් ඩොමන් එක සමාන නෑ ඒවගේ යුනික් IP අඩ්‍රස තම ඩිවයිසස්ල තියෙනවා වගේම වෙබ්සයිට් ඩොමන්ලා තියෙන්නේ නමුත් දැන් හරිටම ඉන්ටනෙට් ඉන්ටනෙට් වෙබ්සයිට් වැඩකන විදිය කිවෝත් අපි www.google.com කියලා ගැහ්වට ඇත්තනම මේ IP එකෙන් තම මේ වෙබ්සයිට් එක මේ වෙබ් සර්ව එක හොයාගෙන ඔයගුල්ලොන්ට ඩිස්පලේ කරන්න තකොට දැන් මිනිස්සුන්ට IPඩස් මත තියාගන්න බැහැන් කියන්නේ එකසියනු දෙක එකසි හටයි බින්දුවයි කොයි වගේ IPඩසයක් මිනිසුන් මත තියාගන්න බෑ එකක් මත තියාගත්ත තිම කීපය මත තියාගන්න බැහැන මිනිස්සුන් සාමාන්‍ය මත තියාගන්න පුලා මේ හිවමන් ලැංගචේ කියන්නේ අප එදා එදිනදා භාවිතා කරන වචන වලින් තියන් දෙවල් තමයි සාමාන්‍යෙන් මිනික්ට මතක තියාගන්න පහසුවෙන් ඉතින් වෙබ්සයිට් 50-60ක් මතක තියාගන්න බෑ IP අඩ්‍රස්වලින් සාමාන්‍ය මනුස්සයෙක්ට එක ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයි එනිසා තමා මේ DNS කියන්නේ ඇවිල්ලා තියෙන්නේ DNS වලදී ඇත්තටම වෙන්නේ අපි මේ ටයිප් කරන නම කියන්න අපි www.google.com කියලා ටයිප් කරාට පස්සේ DNS හරහා මේ නම ඒකට අදාළ IP අඩ්‍රස් එකට සමාන කරගෙන මැප් එකක් හදාගෙන කියන්න මේ නමට තියෙන IP අඩ්‍රස් එක මේක කියලා හදාගෙන වෙබ්සයිට් වැඩ කළ තමයි වාටේ අදාළ වෙබ්සයිට් එකට ඇක්සස් කරන්න ඒ පහසුකම ලබා දෙන්න ඒක මගේ මේ DNS අපි හැම්වෙලා එම්දම හැමදෑම් වගේ යස් කරනවා කියලා මොකද මේ වෙබ්සයිට් එකට විසිට් කරන්නකොට අපි කවදක්වත් IP අඩ්‍රස් එක ගහලා විසිට් කරන්නේ අපි කරන්නේ වෙබ්සයිට් එකේ ඩොමේන් නේම් එක තමයි ටයිප් කරන්නේ www.facebook.com එහෙම නැත්නම් www.google.com මේ වගේ අපි ඒ ඩොමෙන් නේම් එක තමයි හැමලේම අපි බ්‍රවස එක ටයිප් කරන්නේ ඉති මේ ඩොමෙන් එක හමන් ෆ්‍රෙන්ඩලි එකන්න අපිට මතක තියාගන්න පුළුවන් දෙයක් වචනවලින් හැදිච තම මේ ඩොමෙන් නේම් එක කියලා කියන්නේ අකුරුවලින් හැදිචදය ඉතින් එක මිනිසුන් මත තියාගන්න පුළුවන් මෙන්න මෙම කෙනෙක් ඩොමෙන් නේම එක ටයිප් කරට පස්සේ එක මේ DNS සිස්ටම් එකට ගිහිල්ලා මේ DNS සිස්ටම් එක තින මැපින් එක DNS රිසෝල්ව කියලා වෙනම තියෙනවා එක වෙනම් පාට් එක ඉතින් මේ DNS රිසෝලි මෙතඩ් එක මම එකද ඩීටෙල්ලතුව කතා කරන්න මොකද එක ලොකු ප්‍රොසෙස් එකක් කතා කරන්නකොට එක ලොකු වෙලා කියන්න පුළුවන් ගොඩක් දෙවල් තින එක්ස්පලේන් කරන්න අපි වෙනම වීඩියෝකින් කරමු ඉතින් ඔගොල්ලෝ දැන්ට මතක තියාගන්න ඕනේ මෙන්න මෙහෙම අපි ටයිප් කරාට පස්සේ ඒ රික්වෙස්ට් එක කෝර් එකක් විදිහට ගිහිල්ලා මේ DNS සර්වර් එකට ගිහිල්ලා ඉතින් DNS සර්වර් එකට යන්නේ අපි අර ටයිප් කරන නම කියන්නේ ඩොමේන් නේම් එක
ඩොමේන් නේම් එකට අදාළ IP address එක මොකක්ද කියන එක DNS server එකෙන් map කරලා හොයාගන්න. අර මම කිව්වා වගේ අර ෆෝන් ඩිරෙක්ටරි එකක් වගේ. ෆෝන් ඩිරෙක්ටරි එක අපි අර නම ගහලා නම හොයලා ඒ නමට අදාළ ෆෝන් නම්බර් එක හොයාගන්න නම් ඒ වගේ තමයි මේකෙත් අපි වෙබ්සයිට් එකේ නම එහෙම නැත්නම් ඩොමේන් නේම් එක ටයිප් කරන්නේ. ඒක query එකක් විදිහට යනවා DNS server එකට. DNS server එකෙන් හොයාගන්නවා හරි මේ වෙබ්සයිට් එකේ IP address එක තමයි මේක කියලා uniquely අන්නේ වෙබ්සයිට් එක identify කරගන්නවා. ඊට පස්සේ තමයි ඒ වෙබ් සර්වර්ස් හරහා තව ගොඩක් මෙතන process එක වෙනවා. ඉතින් ඒව හරහා ඔයාට ඒ අදාළ වෙබ්සයිට් එක දකින්න ලැබෙන්නේ. ඉතින් මේක තමයි සරලවම මේ DNS හරහා වෙන්නේ. දැන් නිකම්ම හිතන්න මේ DNS කියලා දෙයක් තිබ්බ නැත්නම් මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට වෙබ්සයිට් වලට ඇක්සස් කරන්න මේ වෙබ්සයිට් වල IP address මත තියාගන්න වෙනවා. මොකද අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ ඉන්ටර්නෙට් එක through දේවල් uniquely අඳුරගන්න use කරන දේ තමයි මේ IP address කියන්නේ. ඉතින් DNS කියලා දෙයක් තිබ්බ නැත්නම් එහෙම ඔයගොල්ලන්ට ඔය වෙබ්සයිට් වලට ඇක්සස් කරන්න වෙන්නේ IP address එක ටයිප් කරලා. ඉතින් එහෙම නැතුව ඔයගොල්ලන්ට human friendly විදිහට ඒවට practically access කරන්න තමයි DNS කියන්නේ ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේකේ තව ඉතින් protection ඒ වගේ ගොඩක් දේවල් මේ DNS හරහා හම්බෙලා තියෙනවා. නමුත් මම මේකේ වීඩියෝ එකේදී කතා කරන්නේ බේසික් concept එක නිසා බේසික් concept එකේදී වෙන්නේ මෙන්න මේ දේ තමයි. ඔයගොල්ලෝ ටයිප් කරන දේ මැප් කරගෙන ඒක අදාළ IP එක හොයාගෙන uniquely website එක අඳුරගෙන ඔයගොල්ලන්ට ආයිත් website එක දෙන එක තමයි මේ DNS හරහා වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් domain name එකක් මිලදීගෙන තියෙනවා නම් ඒ කියන්නේ domain names අපිට ගන්න පුළුවන් ඔය namecheap godaddy.com ලංකා තින අපි කොස්ටිං මේ වගේ කට්ටියකින් අපිට domain names ගන්න පුළුවන්. ඉතින් මේ domain names ගන්නකොට ඔයගොල්ලෝ කවුරු හරි අරන් තියෙනවා නම් දැකලා ඇති. ඒ domain name එක ඔයගොල්ලෝ මේදී ගන්නකොට ඔයගොල්ලන්ට ඒකට IP address එකකුත් හම්බ වෙනවා. ඒක තමයි domain name එකට අදාළ IP address එක. ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ වෙබ්සයිට් වලට IP address තියෙන්නේ කියලා. ඉතින් IP address කියලා කියන්නේ හරියට මේ physical address එකක් වගේ තමයි. දැන් වෙබ්සයිට් තියෙන්නේ එක එක තැන්වල එක එක servers වල. එතකොට මේක මේ එක තැනක නෙමෙයි තියෙන්නේ. කොහේ හරි ඔයගොල්ලන්ගේ කොහේ හරි වෙබ්සයිට් එක තියෙන්නේ කොහේ හරි ඒ අදාළ server එකේ. ඉතින් ඒ server එක තියෙන්නේ කොහේ හරි තැනක. ඉතින් ඒකට අඳුරගන්න ඇඩ්‍රස් එකක් තියෙනවා ඕනේ යුනික්ලි අඳුරගන්න. ඒකට තමයි වෙබ්සයිට් එකට IP address එකක් යූස් වෙන්නේ. ඊළඟට ඔයගොල්ලන්ට හිතුනොත් එහෙනම් මේ domain name කියන්නේ DNS කියන එක කොහෙද තියෙන්නේ කියලා. DNS කියන එක හැම එක තැනක තියෙන දෙයක් නෙමෙයි. මේක එක එක තැන්වල තමයි තියෙන්නේ. මේක ඔයගොල්ලන්ගේ router එකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ router එකේ internet service provider ගේ DNS server එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ data centers වල DNS තියෙන්න පුළුවන්. ඊට අමතරව තව තව තැන්වල තව ඔයගොල්ලන්ගේ local cache එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ computers වල දැන් අපි DNS process එක මේක ලොකු process එකක්. මේක පොඩි වෙලාවකින් ඔයගොල්ලෝ website එක දැක්කට ඇත්තටම මේක ලොකු process එකක් වෙනවා ඔයගොල්ලන්ට කාලය ඉතුරු කරන විදිහට. ඉතින් මේ process එක නිතර ආය කරන්න ඕනේ නැති නිසා සමහර ලාවට ඔයගොල්ලන්ගේ computer එකේ local cache එකක් DNS තියාගන්නවා. cache එක කියන්නේ පොඩි memory එකක් තියාගන්නවා. හරි. මේ website එකට අදාළ IP address එක මේක. මේ වෙබ්සයිට් එකට අදාළ IP address එක මේක. ඉතින් මේ වගේ තැන් වල තමයි මේ අතර මේ DNS කියන දේ තියෙන්නේ. නමුත් මේ DNS වෙන්නේ ඇත්තටම අර අපි ටයිප් කරන words වලින් ටයිප් කරන human readable website එක ඒ domain name එක ඒකට අදාළ IP address එකත් එක්ක map කරලා ඔයගොල්ලන්ට website එකට access ලබා දෙන එක. ඉතින් මම හිතනවා DNS කියන වචනේ කොහෙද හරි ඇහිලා තිබ්බනම් දැන් ID එකක් ඇති මේ DNS කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම අපි නොදන්නා වුණාට අපි නිතරම මේක පාවිච්චි කරනවා. ඉතින් මේක ගැන පොඩි දැනුමක් තියෙන එක ටෙක්නිකල් කෙනෙක් විදිහට ඔයාලට මම හිතනවා වැදගත් වෙයි කියලා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ කරේ. ඉතින් තව වීඩියෝ කීපයක් ඉස්සරහට එන්න තියෙනවා. මම පොඩි ගැප් තියාගෙන පුළුවන් ඉක්මනින් ඒ ටිකක් දාන්න. ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.